හෙලෝ ගයිස් ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Vivo V50 5G කියන ඩිවයිස් එක ගැන. මේ වීඩියෝ එකෙන් අද මම ඩිසයින් එක, කැමරා, ඩිස්ප්ලේ, ෆියුචර්, බැටරි කියන සියලුම දේවල් ගැන කතා කරනවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි. මුලින්ම අපි කතා කරමු මේ ඩිවයිස් එකේ මේ ලස්සන ඩිසයින් එක ගැන. මේ ඩිවයිස් එක අපිට කලර්ස් තුනකින් බලා ගන්න පුළුවන්. රෝස් රෙඩ්, ටයිරේනියම් ග්‍රේ, ස්ටරි නයිට් කියන කලර්ස් තියෙනවා. මාරම ලස්සන ඩිසයින් එකක් තියෙන මේ ඩිවයිස් එකේ අපිට උස බලා ගන්න පුළුවන් මිලිමීටර් 163.9. ඒ වගේම පළ බලා ගන්න පුළුවන් අපිට 76.72. ඒ වගේම ඝනකම බලා ගන්න පුළුවන් අපිට 7.67ක් වගේ. මේ ඩිවයිස් එකේ අපිට IP රේටින් ගැන කතා කරොත් IP68 සහ IP69 කියන රේටින් තියෙනවා. ඔපරේෂන් සිස්ටම් ගැන කතා කරොත් FunTouch OS 15 කියන සිස්ටම් එක තියෙන්නේ. Android version එක ගැන කතා කරොත් Android 15 කියන version එක තියෙන්නේ. මේ ඩිවයිස් එකේ ප්‍රොසෙසර් එක ගැන කතා කරොත් Snapdragon 7 Gen 3 කියන ප්‍රොසෙසර් එක තියෙන්නේ. CPU cores 8ක් සමන්විත වෙනවා. ඉතින් මේ ඩිවයිස් එකේ ගේම්ස් එහෙම රන් කරද්දී මාරම ස්මූත් එකක් ගන්න පුළුවන්. මේ ඩිවයිස් එකේ RAM එක විදිහට අපිට 12GB RAM එකක් තමයි එන්නේ. ROM එක විදිහට ගත්තොත් 256GB ROM එකක් එන්නේ. අපිට expandable RAM capacity එකක් 12GB වෙනකන් වැඩි කරගන්න පුළුවන්. හරි. කතා කරමු අපි මේ ඩිවයිස් එකේ වැදගත්ම ෆීචර් එකක් වෙන බැටරි එක ගැන. වෝට් 90ක ෆාස්ට් චාර්ජින් ෆීචර් එකත් එක්ක මිලිඇම්පියර් 6000ක බැටරි කැපැසිටි එකක් අපිට හම්බ වෙනවා. ඉතින් මේ ඩිවයිස් එක ඔයාලට පැයකටත් අඩු කාලයකින් ෆුල් charge කරගන්න පුළුවන්. කතා කරමු අපි මේ ඩිවයිස් එකේ වැදගත්ම කොටසක් වෙන ඩිස්ප්ලේ එක ගැන. අඟල් 6.77ක AMOLED ඩිස්ප්ලේ එකක් අපිට මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. refresh rate එකත් අපිට 120 Hz දක්වා තියෙන නිසා games play කරද්දී, apps run කරද්දී වගේ මාරම ස්මූත් එකක් ගන්න පුළුවන්. හරි. කතා කරමු මේ ඩිවයිස් එකේ වැදගත්ම ෆීචර් එකක් වෙන කැමරා ගැන. මේ ඩිවයිස් එකේ අපිට ෆ්‍රන්ට් කැමරා එක මෙගාපික්සල් 50ක සුපර් වයිඩ් ඇන්ගල් ફોකස් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. බැක් කැමරා ගැන කතා කරොත් මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් සහ තවත් මෙගාපික්සල් 50ක වයිඩ් ඇන්ගල් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේ ඩිවයිස් එකේ අපිට 4K වීඩියෝ රෙකෝඩින් රෙසලූෂන් එකක් තියෙනවා. හරි. කතා කරමු අපි මේ ඩිවයිස් එකේ කනෙක්ටිවිටි ගැන. මේ ඩිවයිස් එකේ අපිට Wi-Fi, Bluetooth, USB පහසුකම්, GPS, NFC වගේ පහසුකම් තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ ඩිවයිස් එකේ නෙට්වර්ක් ගැන. අපිට මේ ඩිවයිස් එකේ 2G, 3G, 4G වගේම 5G පහසුකමක් තියෙනවා. මේ ඩිවයිස් එකේ අපිට නැනෝ සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු මේ ඩිවයිස් එකේ තියෙන සෙන්සර්ස් ගැන. ඇක්සලෝමීටර් සෙන්සර් එක, ලයිට් සෙන්සර් එක, E-compress සෙන්සර් එක, සහ ප්‍රොක්සිමිටි සෙන්සර් එක සහ ග්‍රොස්කෝප් සෙන්සර් එක. මේ ඩිවයිස් එකේ බොක්ස් එකේ අපිට ස්ටාර්ට් ගයිඩ් එක, USB කේබල් එක, චාර්ජර් එක, SIM remote tool එක සහ ෆෝන් එක සහ ෆෝන් කේස් එක වගේම වොරන්ටි කාඩ් එකත් හම්බ වෙනවා. ඉතින් මේ Vivo V50 5G කියන ඩිවයිස් එක ගැන ඔයා සරල විස්තරයක් මේ වීඩියෝ එකෙන් දැනගත්තා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාට දැනගන්න මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මම ගිහින් එන්නම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.